වෘශ්චික ලග්න හිමියන් සඳහා ජූනි මාසයට අදාළ සවිස්තරාත්මක පලාඵල විස්තරය අපි දැන් බලමු. විශේෂයෙන්ම මැයි මාස 18 වන දින සිදු වූ රාහු කේතු මාරුවේ බලපෑම මැයි 29 වන දින සිට ඔබට දැනීමට පටන් ගන්නවා. ඒ වගේම ජූනි මාසයේ තුලදී ඉතා වැදගත් ග්‍රහමාරු කීපයක්ම සිදුවීමට නියමිතයි. අපි ඒ ග්‍රහ පිහිටීම් ගැන එකින් එක විමසා බලමු. ජූනි මාස 6 වැනි දින බුධ ග්‍රහයා ඔබගේ 8 වැන්නට හෙවත් මිථුන රාශියට පැමිණීමත් සමග ගුරු හා සම්මුඛ වනවා. මෙය ඔබගේ අධ්‍යාපන කටයුතු සම්බන්ධ ඉතා සුබදායක පිහිටීමක්. විශේෂයෙන්ම ඔබ විද්‍යාත්මක පර්යේෂණ කටයුතු ආදියෙහි නිරත වන පුද්ගලයෙකු නම් ඉතා ශුභඵල ගෙන දෙන කාලයක්. ඒ වගේම ඔබට ජ්‍යොතිෂය වැනි ඉතා ගැඹුරු විද්‍යාත්මක දර්ශනයක් ඉගෙනීමට ඉතා සුදුසු කාලයක් වනවා. ජූනි මාස 6 වනදා සිට ජූනි 22 වනදා අතර කාලය විද්‍යාත්මක පර්යේෂකයින්ට, සමීක්ෂකයින්ට, තාක්ෂණවේදීන්ට, බැංකුකරුවන්ට, රක්ෂණ නියෝජිතයින්ට, කෘෂිකර්මය හා සම්බන්ධ පුද්ගලයින්ට යන වෘත්තියන්ට ඉතා සුබ කාලයක් වනු ඇති. ජූනි 7 වන දින කුජ ග්‍රහයා ඔබගේ දසවැන්නට හෙවත් සිංහ රාශිගත වීම සිදුවනවා. මෙය ඔබගේ රැකියාවේ සුවිශේෂී වර්ධනයක් පෙන්눔 කරන පිහිටීමක්. රැකියාවේ උසස් වීමක්, නව පත්වීමක්, නව රැකියා ස්ථානයක් ආදී ලැබීම් ඔබට අත්විය හැකියි. ඒ වගේම ජූනි මාස 15 වන දින රවි මිථුන රාශියට පැමිණීමද ඔබගේ රැකියාව සම්බන්ධ ඉතා ශුභදායක පිහිටීමක් වන බව කිව යුතුයි. ඔබ විසින් ඔබගේ රැකියාවේ දියුණුව වෙනුවෙන් අවශ්‍ය සුදුසුකම් ළඟා කරගන්නා කාලයක් වනවා. ඒ වගේම රවිගේ 8 වැන්නට පැමිණීම සමග මෙතෙක් කල ඔබට රජයේ පාර්ශවයෙන් පැවති යම් ගැටලුවක් වේ නම් ඒවා විසඳා ගැනීමට හැකියාව ලැබෙනවා ඇති. ඒ වගේම ජූනි මාස 22 වන දින බුධ ග්‍රහයා නැවතත් කටක රාශියට ඇතුල් වනවා. 11 වැන්නට අධිපති බුධ ග්‍රහයා 9 වැන්නට පැමිණීමත් සමග මෙය ඔබගේ පෙර කළ කුසල් බලය ශක්තිමත්ව ඉදිරියට එන කාලයක් වනවා. ඔබ සමාජයේ ඇසුරු කරන පුද්ගලයන්ගේ ඔබට ආධාර උපකාර ලැබෙන, ඔබගේ කටයුතු සාර්ථක කර ගැනීමට නොඅඩුව උදව් උපකාර ලැබෙන කාලයක් වනු ඇති. නමුත් ඔවුන්ගේ උදව් උපකාර ලබා ගැනීම සඳහා ඔබ විසින් ඔවුන් වෙත යාම කළ යුතු වෙනවා. ඒ වගේම ඔබගේ sannivedana කුසලතා ඉතා ඉහළ යන කාලයක්. ඔබගේ වචන හැසිරීම ඉතා ප්‍රශස්ත මට්ටමක පවතිනවා. ඔබගේ වචන ඉතා ආකර්ශනීය වන අතර එමගින් ඔබට සමාජයේ කැපී පෙනෙන පුද්ගලයෙකු වීමට හැකියාව ලැබෙනවා. අවසාන වශයෙන් ජූනි මාස 29 වන දින ශුක්‍ර ග්‍රහයා වෘෂභ රාශියට පිවිසීම සිදුවනවා. ඔබගේ ආදර සම්බන්ධතා සහ පවුලේ සමගිය සම්බන්ධයෙන් ඉතා ශුභ කාලයක් උදා වනු ඇති. නමුත් ඔබගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ඉතා සැලකිලිමත් විය යුතු කාලයක් වනවා. මුත්‍රාශය ආශ්‍රිත රෝගාබාධ, උදරය ආශ්‍රිත රෝගාබාධ සහ පිත්තාශය ආශ්‍රිත රෝගාබාධයන් මතුවිය හැකි කාලයක්. ඒ වගේම ඔබගේ ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත යම් ගැටලුකාරී තත්ත්වයන් ඇතිවීමට හැකියාව තිබෙනවා. සුදුසු කාලය තීරණය කොට වෛද්‍ය පරීක්ෂණ කටයුතු සිදු කොට ගැනීම ඇතිවිය හැකි අනවශ්‍ය ගැටලු මගහරවා ගැනීමට හේතුවක් වනු ඇති. ඒ වගේම ඔබගේ සහකරු සම්බන්ධ යම් සැලකිය යුතු වියදමක් දැරීමට අවශ්‍යතාවය යෙදිය හැකි වන මාසයක් බව කිව යුතුයි. සමස්තයක් ලෙස ගත් කල ජූනි මාසය වෘශ්චික ලග්න හිමි ඔබට ඉතා වාසනාවන්ත ශුභ කාලයක් බව කිව යුතු වනවා. ඔබගේ රැකිරක්ෂා කටයුතු දියුණුවෙන් දියුණුවට පත්වෙන කාලයක්. ඒ වගේම ඔබගේ පවුලේ සමගිය සතුට වැඩිවන, අන්‍යෝන්‍ය විශ්වාසය ඉහළ යන, බැඳීම් ශක්තිමත් වන කාලයක් බව කිව යුතුයි. සෞඛ්‍ය තත්ත්වය ගැන තරමක් සැලකිලිමත් විය යුතු වනවා. වෛද්‍ය පරීක්ෂණ කටයුතු මගින් කල්තියා රෝගාබාධ හඳුනා ගැනීම මගින් ඔබට අනවශ්‍ය කරදරවලට මුහුණ දීමෙන් වැළකී සිටීමට හැකිවනු ඇති. ඒ වගේම ඔබගේ මානසික නිදහස සහ ආධ්‍යාත්මික සතුට කෙරෙහි ඔබගේ අවධානය වැඩියෙන් යොමු කරන්න. ඔබගේ යහපත් සිතුම් පැතුම් සියල්ල ඉටු වේවා. ඔබට තුනුරුවන් සරණයි. වාසනාවන්ත අනාගතයක් වේවා.